හයි යාළුවනේ ඔන්න ඔයාලට දෙවෙනි වීඩියෝ එක ගෙනාවා. මොකක් ගැනද? එහෙනම් වීඩියෝ එකට ගිහින් අපි මොකක් ගැනද කියලා සරලව තේරුම් ගමු. හරි යාළුවනේ. ඔන්න දැන් ඔයාලා ඇවිල්ලා තියෙන්නේ වීඩියෝ එකට. අද ඔයාලට මං පෙන්වන්න හදන බයික් එක තමයි මෙන්න මේ බයික් එක. හරිද? මෙන්න මේ යතුරුපැදිය තමයි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් මේකේ විස්තර. මේක අවුරුද්ද මොකද්ද? මේකේ තත්ත්වය කොහමද? එන්ජින් රිපෙයාර් තියනවාද? දැන් ඔයා මේ යතුරුපැදිය ගත්තම අරන් පදින්න විතරක් තියෙන නැත්නම් අරගත්ත ගමන් හදන්න දේවල් තියෙනවද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න වෙන්නේ. හරිද? එහෙනම් වීඩියෝ එක බලමු අපි. හරි යාළුවනේ. එහෙනම් දැන් අපි වීඩියෝ එකට එන්ටර් වෙමු. මේ බයික් එක ගත්තොත් මේක 2018 නිෂ්පාදනය හා දිස්ත්‍රය කරන ලද බයික් එකක්. මේකේ නම ගත්තොත් ඔයා ෆොටෝ එක දැක්ක ගමන් ඔයා දන්නවනේ මොකද්ද කියලා නේද? මොකද්ද? Honda එකකින් ගහන Dio කියන ස්කූටරය තමයි මේ බයික් එකේ නම. මේ Dio එක ගත්තොත් මේකේ ඕනලා ඉන්නේ එක්කේ නෑ. ඒ කියන්නේ ෆස්ට් ඕන එකෙන් ගත්ත බයික් එකක්. එහෙම නැත්නම් පළවෙනි අයිතිකාරයෙන් ගත්ත බයික් එකක්. ඒ නිසා ඔයාලට මේක බය නැතුව ඇවිල්ලා අරන් ගිහිල්ලා පදින්න විතරයි තියෙන්නේ. මොකද ඕනලා දෙක තුන නෑනේ. පළවෙනි එක්කෙනා අලුතෙන් ගත්ත එක්කෙනා විතරයි ඉන්නේ. හරිද? ඒ නිසා අඩුපාඩු කිසිවක් නැති ඉතා අනර්ග තත්ත්වයේ තියෙන යතුරුපැදියක් තමයි මේ Dio එක. මේකේ අඩුපාඩුවකට තියනවා නම් තියෙන්නේ චූටි අඩුපාඩුවක්. පිටිපස්සේ ටයර් එක පොඩ්ඩක් ගෙවිලා තියෙනවා. ඒකට අපි ඔයාලට සාධාරණයක් විදියට ටයර් එකට යම් මුදලක් අඩු කරලා තමයි දෙන්නේ. වෙන අඩුපාඩුවක් තිබ්බොත් ඒක අපි ෂොප් එකේම අඩුපාඩුව හදලා හෝ ඒ අඩුපාඩුවට යම් මුදලක් අඩු කරලා තමයි දෙන්නේ. හිතන්නකෝ ආ ෂොප් එකෙන් ගත්ත බැටරිය බහලා තියෙන බයික් එක කියලා. එක්කවාට අපි බැටරියක් දාලා දෙනවා. එහෙම නැත්නම් ඒ බැටරියට අපි මුදලක් අඩු කරලා තමයි දෙන්නේ. හරි යාළුවනේ. දැන් හිතන්නකෝ ආ යතුරුපැදිය ගන්නාව කියලා. ඔයාට පිනියන්ස් එකක් දාගන්න ඕනේ. සහ කෑෂ් ගන්නවා කියන්නකෝ. කෑෂ් ගන්න ඇවිල්ලා කෑෂ් ගන්නවොත් ඇත්තටම මම වෙලාවන් කියන්නේ නැහැ. කෑෂ් ගන්න ආපු එක්කෙනෙක්ට උපරිම විනාඩි 10ක් 15ක් ඇයි ඒ වැඩ ඉවර වෙන්න. ඊට පස්සේ දැන් පිනියන්ස් දාන්න එක්කෙනෙක් ආවා කියමු. පිනියන්ස් එකක් දාලා බයික් එකේ මිලදී ගන්න ආවා. එහෙම කෙනෙක්ට උපරිම පැයක් ඇයි වෙලාව. පැයක් යන්නෙත් නැහැ. උපරිම මං කිව්වේ වැඩිම වුණොත් පැයක් ඇයි වෙලාව. පැයක් ඇතුළත අපි යාට වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරලා තමයි දෙන්නේ. ඔයා අපේ යතුරුපැදියක් ගද්දි මේ Dio එක ගද්දි ඔයාට වොරන්ටියක් දෙනවා. ඔකේද? එන්ජින් වොරන්ටියක් දෙනවා අපි මේ බයික් එකට. මේ බයික් එකේ පිටපැත්තේ පිටේවට අපි වග කියන්නේ නැහැ. ඔයා එක් කියන්න ඕනේ වාට ඔයා බයික් එක ගද්දි හොඳට බලලා ගන්න ඕනේ. අඩුපාඩුවක් තිබ්බොත් පෙන්වන්න අපි අඩුපාඩුව හදලා දෙනවා. සහ අපි එන්ජින් එකට විතරයි වොරන්ටි දෙන්නේ. ඒ නිසා බයික් එක මිලදී ගද්දි ඔයා අඩුපාඩු ටික බලන්න ඕනේ. හරිද? දැන් ඔයා හිතන්නකෝ ඔයාට යතුරුපැදිය ගන්න එන්න විදිහක් නැහැ. මට යතුරුපැදිය බලන්න බෑද කියලා. එහෙම කෙනෙක්ට ෆොටෝ වලින් බැලුවට සැටිස් නැත්තම් මේ වීඩියෝ එක දාන්නේ එහෙම අයට ගොඩක් වැදගත් වෙන නිසා. මොකද ඊළඟට මම මේකෙන් පස්සේ මම වීඩියෝ එකක් තියෙනවා මේ වීඩියෝ එකේම යතුරුපැදියේ තත්ත්වය කොහොමද කියලා බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකෙන් යතුරුපැදිය ස්ටාර්ට් කළා සහ වටේ පිටේ හැම කෑල්ලක්ම ඔයාට මේ වීඩියෝ එකේම බලා ගන්න පුළුවන් යතුරුපැදියේ තත්ත්වය කොහොමද කියලා. එතකොට ඔයාට ඇවිල්ලා ගන්න විතරයි තියෙන්නේ. නේද? එහෙනම් අපි වැඩි කතා නැතුව ඒ වීඩියෝ එකට ගිහින් බලමු.
කොහොමද යතුරුපැදිය හොයන එකක්ද වාට සෙට්ද කොහොමද හොඳයිද? එහෙම කියලාත් බෑනේ. යතුරුපැදිය අපි ස්ටාර්ට් කළා ඒක එන්ජින් එකේ සද්ද බලන්නත් එපා නේද? එහෙනම් ඒකට ඊළඟ වීඩියෝ එක බලන්න. ඒකේ මම කතා කරන්නේ නැහැ. කතා කරොත් ඇහෙන්නේ නැති හින්දා ඒ හින්දා වීඩියෝ එක බලන්න හොඳට කන් යොමු කරලා. හරිද යාළුවනේ? වීඩියෝ ඔක්කොම සම්පූර්ණව බලවද? කම්ප්ලීට්ද? එහෙම බලපු කෙනෙක්ට නම් ස්කිප් නොකර බලපු කෙනෙක්ට නම් මේ යතුරුපැදිය ගැන චූටි ආසාවක් හරි හිතට එන්නේ නැති. මොකද එහෙම කියනවා නම් මේ යතුරුපැදියේ විශ්වාසවන්තව කිව්වොත් මේ යතුරුපැදියේ කිසිම අඩුපාඩුවක් නැහැ යාළුවනේ. ටයර් එකේ ගෙවිලා තියෙනවා. ඒක ඇරෙන්න වෙන කිසිම අඩුපාඩුවක් නැහැ මේ යතුරුපැදියේ. ඔයාලට බය නැතුව මේක අරන් පදින්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වලට මේකක් කියන්න ඕනේ අපින් අබේරත්න එන්ටර්ප්‍රයිසස් එකෙන් යතුරුපැදියක් මිලදී ගන්න ආවොත් ඔයාට අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන් අපේ යතුරුපැදි කොහොමද තියෙන්නේ කියලා. ඔයාට බොරු කියලා අපි විකුණන්නේ නැහැ. ඇත්ත කතාව. චූටි හරි අඩුපාඩුවක් තිබ්බොත් අපි ඒක කම්ප්ලීට් කරලා තමයි ෂොප් එකට ගෙනත් දාන්නේ. හරිද? බොරුවට අටවලා කරවලා අපි යතුරුපැදියක් ඔයාලට දෙන්නේ නැහැ. ඔයාවත් අමාරුවේ දාන්න. ඒකත් කියන්න ඕනේ. ඒ නිසා විශ්වාසවන්තව අපෙන් බඩුවක් ගන්න එන්න. අපි ඔයාලට රෙස්පෙක්ට් කරනවා අනිවාර්යයෙන්ම. මොකද අපි අඩුපාඩු තියෙන බයික් විකුණන්නේ නැහැ. පාවිච්චි කරපු එකක් වුණත් අඩුපාඩු කම්ප්ලීට් කරලා තමයි විකුණන්නේ. බොරු නම් අපෙන් ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න අපේ බයික් කොහොමද කියලා. හරි යාළුවනේ. එහෙනම් ආ වීඩියෝ ඔක්කොම බැලුවනේ. සම්පූර්ණව බැලුවනේ. යතුරුපැදිය මිලදී ගන්න වෙනවා නම් අපේ පළවෙනි වීඩියෝ එක බලන්න ෂොප් එක තියෙන්නේ කොහෙද කියලා ඒක බලලා එහෙමත් නැත්නම් මේ දුරකථන අංක දෙකට අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න. අපි ඔයාලට තැන කියන්න ඔයාලට එන්න. හරි යාළුවනේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරන්නත් ඇවිල්ලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මොන වීඩියෝ එකෙන්ද? ඊළඟට ගේන යතුරුපැදි වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟට මොන යතුරුපැදියක්ද ගේන්නේ? මොන බයික් එකක්ද ගේන්නේ ඔයාලට කියලා ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. නැතුව මේ වීඩියෝ එකෙන් කියන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඔයාලට ඊළඟට ගේන බයික් එක මොකද්ද කියලා. ඩියෝ එකක්ද? සීරියන් එකක්ද? පල්සර් එකක්ද? එපිසෙඩ් එකක්ද? ප්‍රෙෂර් එකක්ද? නැත්නම් වෙන හෝ යතුරුපැදියක්ද කියලා ඊළඟ වීඩියෝ එකෙන් තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න. හැමෝම වීඩියෝ එක බලපු අයට thank you. ස්තුතියි. අනිවාර්යයෙන්ම යාළුවනේ ආදරණීය ලෙස මතක් කරනවා channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න. අමතක නොකර bell icon එක click කරන්න. එහෙම වුණොත් තමයි ඔයාලට අපි වීඩියෝ එකක් දැම්මොත් ශනික notification එක එන්නේ. වීඩියෝ එක හොඳයි නැද්ද කියලා කමෙන්ට් එක උත්සාහගෙන යන් like button එකත් ඔබන්න. මම ඔයාලට page එකේ link එකත් යටින් දාන්නම්. page එකත් follow page එක Facebook එකට ගිහිල්ලා page එකත් follow කරගෙන යමු යාළුවනේ. අපිට support එකක් දෙන්න. අපි ඔයාලට අනර්ගතෙන් තියෙන bike ටිකක් අනර්ග ලෙස තියෙන bike යතුරුපැදි ඔයාලට දෙන්න. ඔයා අපිත් එක්ක ඉන්න හැමදාම කියලා ආදරණීයව මතක් කරනවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.